තෙරුවන් සරණයි ශ්‍රී මාසෝන් කාලිමෑණියන්ගේ පිට ආශිර්වාදය ලැබේවා. ඇත්තටම ලස්සන කමෙන්ට් එකක් හදවතින්ම ආදරෙයි. ඒ ආදරණීය කමෙන්ට් එකට මෙහෙමයි අපි යම් කිසි දෙයක් හරියාකාරව කරනකොට ගල් මුල් නම් අපිට මල්ලි වදිනවා. ඒක ඉතින් එක වළක්වන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේටත් දෙව්දත් හිටියානම් දෙවියන් වහන්සේටත් හිටියානම් මෑණියන්ටත් තරහකාරයෝ හිටියානම් මෑණියන්ට තරහකාරයෝ හිටිය නිසානේ මල් මේ බෙලියොල මල් මාලයක් දාගෙන හිටියේ. ඉතින් දෙවියන්ට තරහකාරයෝ හිටියානම් අපි කොච්චර හොඳ මාර්ගයේ හරි විදිහට ගියත් අපිට බොරුවට හරි මඩ ගහන මිනිස්සු ඉන්නවා. ඒක වළක්වන්න බෑ. දැන් මගේ වීඩියෝස් ගත්තොත් YouTube වල දාගන්නේ මොකද එක්කෝ YouTube එකක දාගන්න ඕනේ එක්කෝ මම සල්ලි මිනිස්සුන්ගෙන් හොරෙන් අරගෙන තියනවා නා. එක්කෝ සල්ලි මට කවුරු හරි එවලා මම පූජාවක් නොකර හිටියානම් අන්න මට ඕන කෙනෙක් ඕන විදිහට කයි කතන්දර කිව්වට කමක් නැහැ. මොකද මේ දෑත් වලින් මම රුපියලක් හරි මිනිස්සුකින් ගත්තොත් මගේ පූජාව මං කරලා මම මේ මිනිසුන්ට වීඩියෝ එක යවනවා. මට පඳුරු දාන්නේ මේ මිනිසුන්ගේ පැතුම් ප්‍රාර්ථනා හරි ගියාම. ඉතින් ඒක බලන් ඉන්න බැරුව බබිතට පඳුරු දාන්න එපා. ඉතින් මේ මිනිස්සුන්ගේ විශ්වාසය, මේ මිනිස්සුන්ට පැතුම් ප්‍රාර්ථනා හරි ගියාට පස්සේ තමයි මේ මිනිස්සු මට මුදල් දාන්නේ. එහෙම නැතුව කවදාවත් බබිතා ඉල්ලලා නැහැ මට ලක්ෂයක් දාන්න, මට ලක්ෂ දෙකක් දාන්න, මට මෙහෙම පඳුරු දාන්න. මම ඒත් පඳුරු දානකොට කියන්නේ ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලෝගේ බාරේ නිදහස් කරන්න පුළුවන්, අකමැති නම් නිකන් යන්න පුළුවන්. මගේ පූජාවක වුණත් මම මේ පූජාවේ ස්වභාවය මේ ගුරුකන් නෙමෙයි මේකයි කියලා එක පූජාව බාර ගන්න කලින් මම මේ මිනිස්සුන්ට කියනවා. ඉතින් දැන් මෙච්චර උඹලා දැකලා ඇති මෙච්චර ඉන්නවා මෑණිවරු. එක මෑණිවරු ඉන්නවනේ කොච්චර සල්ලි ගසාගෙන කාලා හූරගෙන කාලා කොච්චරනම් වෙබ්සයිට් එකේ මෑණිවරු ඉන්නවද නේද? හොරකම් කරලා මටම එනවා අනේ මෑණියනේ මගෙන් ලක්ෂයක් ගත්තා මගෙන් 75000ක් ගත්තා මේ මෑණියෝ මට වීඩියෝ එකක්වත් පූජාව කරලා එව්වේ නෑ ෆෝන් එක ඕෆ් කරා කියලා මේ මිනිස්සු මට කියනවා. ඉතින් මම අද වෙනතුරුත් එහෙම කරලා නැතුව ඇයි බබිතාවම විතරක් ફોකස් කරලා මේ YouTube එකේ දාගන්නේ. මාසෙන් මාසෙට බබිතාගේ වීඩියෝ එකම යන්නේ මොකද ඔය විදේශ හඬ එකේ කෝලිත කමල් කියන පොත්ගලයට views නැතිව ගිය ගමම්ම මතක් වෙන්නේ බබිතාව. එතකොට මම ඒ මිනිස්සයා මම මෙහෙමයි මං කැමති නෑ කායකවත් පැටලෙන්න. මොකද මම මෑනියෝ කෙනෙක් මං කැමති නෑ කායකවත් පැටලෙන්න. එහෙම නැත්නම් මට තිබ්බා මෙහෙමයි එහෙමයි කියලා මං අනුන්ගේ කුණු හොයන චරිතයක් නෙමෙයි. මම මගේ පාඩුවේ මම මේ දෑත් වලින් මම හරියාකාරව දෙයක් කරගෙන යන කෙනෙක්. මම වැරදි දෙයක් කරනවා නම් මම මිනිස්සුන්ගෙන් සල්ලි ගරාගෙන මේ විදිහට මිනිස්සුන්ට කරලා දෙන්නේ නැත්තම් කමන් මගේ ප්‍රොෆයිල් එකට ඇවිල්ලා බලන්න කමන් දසදහස් ගණන් මිනිස්සු දාන්නේ නේද? මගේ කමන් එකක් හරි මිනිස්සු මම මේ මිනිස්සුන්ට මේ වැරද්දක් කරලා තියනවා නම් සල්ලි අරගෙන වංචා කරලා තියනවා නම් මෙච්චර කමන් දාන්නේ මෑණියනේ ඔබ බුදු වේවා මගේ ප්‍රාර්ථනාව හරි ගියා කියලා මේ මිනිස්සු මට සතුටින් රුපියලක් හරි දෙන්නේ සතුටින්. ඉතින් මම සමහරක් දවස්වලට මට නොදෙනවත්ව හරි කවුරු හරි රුපියලක් හරි එවුවොත් මම ඒක වොයිස් එකක් දාලා කියනවා. කාගේද මේ සල්ලි? මුදල් ලියපු කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඒ මගේ වොයිස් ක්ලිප් එකත් අරගෙන YouTube දාලා තිනවා. මම කතා කරන්නේ මොකද්ද? මාව YouTube දාගන්නවා කියන්නේ බබිතා කියන්නේ රෙජිනා. බබිතා කියන්නේ සිංහ දේනුවක්. ඉතින් මම කවදාවත් නරින්ව ફોකස් කරලා මේ වෙයි දාගන්නේ අර දැන්ට වුණත් මම කිව්වේ මම මේ වොයිස් එක දාන්න හිතුනේ මොකද බබිතාවම මාසෙන් මාසෙට views නැති වුණ ගමන් ඔය කෝලිත කමල් කියන පුද්ගලයාට views නැති වුණ ගමන් බබිතාව තමයි මතක් වෙන්නේ. ටක් ගාලා බබිතාගේ මේ වීඩියෝ එකක් දාගන්නවා. ගොඩක් ස්තුතියි. මේ ඔබටත් ශ්‍රී මාසෝන් කාලිමෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. මෑණියන්ටත් බැනලා තියෙනවා. මම නම් කියන්නේ කිසිම ආගමක මම අද වෙනතුරුත් කිසිම ආගමකට බැනලා නැහැ. ශ්‍රී මාසෝන් කාලිමෑණියෝ කියන්නේ යක්ෂණියක් කියලා මෑණියන්ටත් බැනපු පුද්ගලෙක් තමයි ඔය කෝලිත කමල් කියන්නේ. ඉතින් ඒක කරන කලට පව් වීරිය වීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. දැන් වෙබ්සයිට් වල බලන්න ඉතින් ගෑනු බනිනවා. මිනිස්සු බනිනවා. සන්ලයිට් කියලා මේ රෙදි හොදන සබන් කැටේ කියලා දාගෙන තියෙනවා. එතකොට රෙදි හොදන සබන් කැටයකට වැටෙනවා පිරිමියෙක්. ලැජ්ජයිනේ නේද? මේකයි මම අර මෙහෙම හරි වොයිස් එකක් දාන්න කියලා හිතුනේ මෑණියන්ට යක්ෂණියක් කියලා බැනපු නිසා. ඒ පව් එයා ගෙනියයි.
තෙරුවන් සරණයි. මම දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක දෙමි. තවත් දාගන්න බබිතව දාගන්න බබිත ප්‍රසිද්ධ වෙනවා මිසක් මොකද මේ දෙයත් වලින් කවදාවත් බබිත වැරදි කළා නැහැ, අනුන්ගේ සල්ලි අරන් නැහැ, ගුරුකම් කළා නැහැ, මන්ත්‍ර ජප කළා නැහැ. වසර 3මාරක් මම මේ අද මේ තැන ඉන්නේ හරි විදිහට වැඩක් කරපු නිසා. බබිත බයක් නැහැ කාටවත්, ණයක් නැහැ, අනුන්ගේ සල්ලි අරගෙනත් නැහැ. බබිතට සතුටෙන් කවුරු හරි අනේ මගේ දේ හරි ගියා අම්මව විශ්වාස කරන මේවා මිත්‍යාවත කියලා තිනවා. මෑණියන්ව විශ්වාස කරන්නේ නැත්තම් මේ ලෝකේ මේ කෝවිල් හැදෙන්නේ නැහැ නේද? මෝදර කෝවිල තිනවා, සොහොර කාලි මෑණියන්ගේ තියෙන තින් ඔය දේවාල කොච්චර හැදෙනවද? මිත්‍යා මත. ඔයාට මිත්‍යා මතයක් නම් ඔයාගේ පාඩුවේ ඒක හිතෙන් හිතා ගන්න අපහාස කරන්න එපා දෙවියන්ට. මං ගොඩාක් අකමැද්දයක් තමයි මට මොනවා කිව්වත් කමන්නේ. මම මේ වොයිස් එක හරි දැම්මේ අම්මට අපහාස කරපු නිසායි මෙහෙම හරි කියලා දැම්මේ. ඒක ඉතින් කවදා හරි ගෙනියන්නේ. දැන්ටත් ගෙනියනවනේ වෙබ්සයිට් එකේ සන්ලයිට් කියලා මේව වෙනවනේ නේද? පල් වෙනවනේ. මම මේ වොයිස් එක දාන්න කියලා හිතුනේ දැනුවත් කරන්න. තව ඊළඟ මාසෙත් මේ වොයිස් කට් එකක් අරගෙන වීඩියෝ එකක් දාන්න මම නම් බය නෑ. මේ මොකද මේ මම සැලෙන්නෙත් නෑ. වසර 4ක් තිස්සේ මේ ඔය කෝලිත කමල් කියන කෙනා මට වීඩියෝ දානෝනේ. කිසිම කෙනෙක් මට වීඩියෝ දාලා නෑ. කෝලිත කමල් කියන කෙනා තමයි වසර 4ක් තිස්සේ මාසෙන් මාසෙට වීඩියෝ දාන්නේ පැහැදිලි රිසියාව. නැත්තම් ඉතින් මෙච්චර මෑණිවරු ඉද්දි ඒක මෑණියු කෙනෙක්ගේ හරි ෆොටෝ එකක් දාන්න. ඇයි බබිතා කියන්නේ රැජිනා. බබිතාගේ රූපේ ළඟ ඕනම කෙනෙක් නවතිනවා. රූපේ ළඟ නැවතුනා කියන්නේ ඒකට views යනවා. views ගියා කියන්නේ ඒකට සල්ලි හම්බ වෙනවා. ඔක තමයි සත්‍යය.